Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න සෑහෙන කාලෙ පස්සේ vlog එකක් අරගෙන ආවා. ඉතින් sorry vlog එකක් ගන්න බැරි වුණාට මොකද මේක පොඩක් සානීප නැහැ මට. ඒ නිසා vlog එකක් ගන්න බැරි වුණේ. ඒකට sorry. ඉතින් පොඩක් climate එක වෙනස් වෙන හින්දා අසනීප වුණා. මම තමයි ඉන්නේ පළවෙනි මිනිත් එක හින්දා හුරු නැහැ අපිට. ඒ නිසා වෙන්න ඇති. ඉතින් මගේ YouTube එකේ subscribers ලා 3k plus ලා ඉතින් thank you so much ඔයාලා හැමෝටම මාත් එක්ක ඉන්නවට මගේ videos බලනවට like කරනවට comment කරනවට share කරනවට හැම දෙයකටම thank you so much. ඉතින් ඔයාලා ලස්සන comment මම හැම එකකම කියවනවා bad comments උත් තියෙනවා ඒවත් මම කියවනවා වලත් මම reply කරනවා. ඉතින් ඔයාලගේ ආදරයට thank you so much. අපි එන වැඩි කතාවක් නැතුව යමු vlog එකට. අද මම කතා කරන්නේ මගේ salary කීයද මම ඒක වියදම් කරන්නේ කොහොමද මම කීයකින් ඉතුරු කරනවද කියලා. ඉතින් ඉස්සෙල්ලා මම කියන්නම් මොනවද මෙහි තියෙන වියදම් කියලා. ඒ කියන්නේ මේක හැමෝටම එක වගේ නැහැ. මම ඉන්නේ ෂෙයා පාර්ට් එක නිසා මට තියෙන වියදම් තමයි මම මේ කියන්නේ. මට තියෙන යචින්නෙක් ගෙවන්න ඕනි, ෆෝන් බිල ගෙවන්න ඕනි. ඊට පස්සේ කෑම් බීම් වලට, ඊට පස්සේ train fees ආයෙ තියෙනවා හොකෙන් ජොයි එක කියන අපේ ඉන්ෂුරන්ස් එකට ගෙවන්න. ඔය ටික තමයි මට තියෙන වියදම් ටික. මට තියෙන වියදම් 5යි. ඉතින් මම ඒ ටික තමයි කතා කරන්නද. ඉස්සෙල්ලා මම කියන්නම් මගේ සැලරි එක. මගේ සැලරි එක ඇවිල්ලා 11 මම මේ කියන්නේ මම මැක් එකේ වැඩ කරන කාලේ මගේ සැලරි එක. ඒ කියන්නේ මැක් එකේ පැය 24ක් වැඩ කරා මම. අන්න ඒ සැලරි මම මේ කියන්නේ. තාම රෙස්ටෝරන්ට් එකේ මම සැලරි එක අරගෙන නැහැ. ඒක හැම වෙලාවෙම ලැබෙන මාසෙ. ඉතින් ඒ නිසා මම මේ කතා කරන්නේ මගේ මැක් එකේ සැලරි එක ගැන. ඒකෙන් මම කීයක් වියදම් කරාද? කීයක් ඉතුරු කරාද කියන එක. ඉතින් මගේ මැක් එකේ සැලරි එක ඇවිත් 11යි මාසෙට 11යි. ඉතින් ඒ 11 යචින් එකට 14 සෙන්ට් 5ක් මං ගෙවන්න ඕනේ. එතකොට මං ෂෙයා පාර්ට් එකක ඉන්න නිසා මට ෆෝන් කියන්නේ මේ කරන්ට් බිල්, ගෑස් බිල් එහෙම මුකුත් එන්නේ නැහැ. ඒ ඔක්කොමත් එක්ක තමයි මට 14 සෙන්ට් 5ක් යන්නේ. ඉතින් මං අර සිංජුකම ඉන්න නිසා මෙහි පොඩ්ඩක් ඇපාර්ට්මන්ට් ගණන්, ෂෙයා පාර්ට් එකක් වුණත් ගණන්. ඉතින් දැන් පොඩක් තනිය පාර්ට් ළඟ ඉඳලා එයාට සාමාන්‍ය 14ක් 13මාරක් වගේ තමයි යන්නේ යචින් එක. ඉතින් මට ඊට වඩා වැඩි මොකද මං චින්ජු ඉන්න නිසා හැමෝටම එක වගේ නැහැ. ඉතින් මගේ යචින් එක 14 සෙන්ට් 5ක්. ඉතින් මම වෙන ෆෝන් බිල් මේ වෙන බිල් මොකුත් ගෙවන්නේ නැහැ. ෆෝන් බිල් ගෙවනවා. ෆෝන් බිල් මට සෙන්ට් 3ක්. ඒතර ඒක මම බෑග් එකෙන් කැපෙන්න තමයි දාලා තියෙන්නේ. එතකොට යචින් එක 14 සෙන්ට් 5යි. ෆෝන් බිල් සෙන්ට් 3. එතකොට 14 සෙන්ට් 8යි මගේ යචින් එකටයි ෆෝන් බිල්ටයි. ඊට පස්සේ හොකෙන් ජොයි එක. එහෙනම් අපේ ඉන්ෂුරන්ස් එකට සෙන් 2ක් විතර ගෙවන්න ඕන. එතකොට 5යි. ඊට පස්සේ අර කෑම්බි වලට සාමාන්‍ය 1.5මාරක් විතර යනවා. හැම මාසෙම මේ ගාන යන්නේ ඉතින් අඩු වෙන වෙලාවලුත් තියෙනවා. මොකද මම මාසෙට වැඩියෙන් පොඩ්ඩක් කෑම ගෙනත් තියා ගන්නවා බඩු. මේ සල්ලි ඉතින් අතින් නේදොත් මට කන්න හරි තියෙනවනේ. ඒ නිසා මම වැඩියෙන් කෑම ගෙනත් තියා ගන්නවා. තව ඉතින් ඔය හරිය මේ යනකොට ඉතින් කොම්බිනිගෙන් චොක්ලට් එකක් හරි මම හරි ඉතින් අර කැවෙනවා. ඉතින් එතකොට ඒවලත් එක තමයි 1.5මාරක් විතර යනවා. එතකොට අතන මට 5යි මෙතන 1.5මාරයි 11යි සෙන්ට් 5ක්. 10 සෙන්ට් 5ක් යනවා. එතකොට මට ට්‍රේන් ෆීස් යනවා සෙන්ට් 8කට වගේ කිට්ටුව. මොකද මම දැන් මම වල කලින් vlog එකේ කිව්වා මම සතියේ දවස් 2ක් වැඩ කරන්නේ. දවස් 5ම නිකන් කියලා. දැන් මෙස්තේ මට ඒක වෙනස් වුණා. සතියේට මම දවස් දැන් 3ක් වැඩ කරනවා. එතකොට ඉතින් පොඩ්ඩක් යනවා වැඩි. මොකද මම දැන් 2ක් වැඩ කරන්නේ. එතකොට මම දැන් මැක් එකේ නම් රෙස්ටෝරන්ට් එක සෑහෙන දවසක් එන්න ඕනේ. එතකොට ඉතින් අර පොඩ්ඩක් වියදම් වැඩි. එතකොට සෙන් 8ක් විතර යනවා. එතකොට ආයේ ඉතින් වියදම් නැහැ. ඉතින් මට ওই ටික තමයි තියෙන්නේ. ලොකුවට වියදම් නැහැ. ඉතින් ඔය ඇඳුම් මොන හරි ගත්තොත් ඉතින් ෂේන් එක වඩ එකක් දැම්මොත් ඔය වගේ දේවල් දැම්මොත් ඉතින් පොඩ්ඩක් තව වැඩි වෙනවා. මම කියන්නේ සාමාන්‍යයෙන් යන වියදම් ටික ඔය වගේ ගන්න තමයි යන්නේ. එතකොට ඉතින් මට මාසෙට ඉතුරු කරන්න පුළුවන් වෙන්නේ 3 සෙන්ට් 7ක් වගේ. අපි හිතමු 4ක්ම කියලා. ඔය කලමනේවත් පොඩ්ඩක් අඩු කරත් එහෙම ඉතින් පරිම 4යි මට ඉතුරු ගන්න පුළුවන් වෙන්නේ. හෑන්ඩ් කෑෂ් නැතුව ඉතින් අමාරුයි. බෑන්ඩ් කෑෂ් එකක් විතරක් කරලා ඔය ගන්න විතර ඉතුරු ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් අහලා තිබ්බ ලෝන් දාලා ගෙවන්න පුළුවන්ද කියලා. ඉතින් ඉතුරු 4යි ඉතුරු කරනවා. 4ෙන් ඉතින් ලෝන් එක ගෙවන්න පුළුවන්. එතකොට කප්පි ගෙවන්න සල්ලි ඉතුරු කරන්න වෙන්නේ නැහැ. අනිවාර්යෙන් හෑන්ඩ් කෑෂ් එකක් කරන්න ඕනේ නැත්නම් අමාරුයි.
එහෙම නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් පැයට 1500ක් 600ක් වගේ හම් වෙන ජොබ් එකක් හමුවොත් හොඳයි. ඒකට ඉතින් බෑන්ඩ් කෑෂ් එක විතරක් කරලා ඉන්න පුළුවන්. හෑන්ඩ් කෑෂ් ඕනෙත් නැහැ. මේ වේතන් ටික කරන්න පුළුවන්. ඉතින් මට සාමාන්‍යයෙන් කොළ 11ක සැලරියක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් කොළ 16ක් 17ක් ගන්නවා නම් ඉතින් අවුලක් නැහැ. හෑන්ඩ් කෑෂ් ඕනෙත් නැහැ. ඒකේ පැතුල් එකේ විදිහ මම කියන්නේ මම කරන විදිහ මගේ සැලරි එක මගේ ජොබ් එකට අනුව ලබන මාසෙන් පස්සේ නම් පොඩ්ඩක් සැලරි එක වැඩි වෙයි. මොකද මම රෙස්ටොරන්ට් එකක් කරන හින්දා. ඔහොම තමයි ඉතින් මගේ මේ මාසේ සැලරි එක වේදන් උනේ. මම කලින් පෝස්ට් එකක් දාලා තිබ්බා මොන බොක්ස් දෝනි කියලා මට කමෙන්ට් එකක් දාන්න කියලා. ඉතින් මේ ගොඩක් අය ලස්සන අයිඩියාස් කියලා දීලා තිබ්බා. ඒවට thank you. මාෂ් එක vlog එකක් කරන්න කියලා දාලා තිබ්බ ගොඩක් අය. ඉතින් බලමු ඉස්සරහනේ මාෂ් හම්බ වුණොත් vlog එකක් කරමු. එහෙනම් ඉතින් මේ vlog එක මම හිතනවා ප්‍රයෝජනවත් වෙයි කියලා. මේක ඉතින් අර මගේ සැලරි එක මගේ විදිහේ මම වෙදන් කරන විදිහ තමයි. ඉතින් එක එකනු ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් මේක මගේ විදිය. ඉතින් ඔහොම තමයි මම සැලරි එක වෙදන් කරන්නේ. එහෙනම් ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. ටිකක් හම්ස්තරින් පරිස්සමින් ඉන්න. බයි බයි.